Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ගොඩ කාලෙකින් තමම වීඩියෝ එකක් රෙකෝඩ් කරේ. මොකද මට A level exams තිබුණ නිසා මට වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න බැරි වුණා. එහෙනම් අපි බලමු අද දවසේ කොහොමද මම ගත කරේ කියලා. ආද නම් චුට්ටක් මම නිදාගත්තේ. කියන්නේ මම හැරෙද්දි 9 විතර වුණා. එතකොට ඉතින් හොඳටම එළිය වැටිලා පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා ඇවිල්ලා මොකද ලස්සන ෂොට්ස් ටිකකුත් ගන්න බෑ YouTube එකට දාන්න. ඒ හින්දා මම මේ විදිහට ලස්සන ෂොට්ස් ටිකකුත් ගත්තා. මේ අපේ අම්මා හදපු පැල ඊට වඩා තිබුණා ඉස්සර, දැන් නම් චුට්ටයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරෝම කාමරය අස් කරගෙනම දවස පටන් ගමු. මම මේ දවස්වල මේ පොඩි දෙයක් බොනවා. මම ඒක ඔයාලට එකකින් රිසල්ට් එකක් තියෙනවා නම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒක බොන ගමන් ඉදි මම දැක්කා මේ කුරුල්ලෙක් මට දැන් අමතකුණා යාගේ නම මොකක්ද කියලා. මේ වැඩිය පේන්නේ නැහැ නේද? ඉතින් මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා වීඩියෝ එක ඇඩ් කරන්න. කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල ඔයාලා මොකද කරන්නේ? A levels ලියපු අය ඉන්නවද? මට මේ දවස්වල කරන්න වැඩක් නැතුව ඉන්නේ. එහෙම කිව්වට පේනවනේ පොත් ඔක්කොම දැන් අස් කරන්න ඕනේ. මේක වෙනම සෙක්ෂන් බෙදලා අච්චු කියන්නේ අපිට තියෙන පාස් පේපර්ස් පොත් වෙනම පාවිච්චි කරන්න ගන්න පුළුවන් පොත් තියෙනවා, කොළ තියෙනවා. ඒවා ටික වෙනම මම සෙක්ෂන් වලට බෙදුවා. එතකොට අපි නංගි මල්ලේටයි ලේසිනේ යාලට ඕන පොත් ටික හොයාගන්න. එහෙනම් මම ඉස්සරෝම මෙන්න මේ ටික ඉවර කරගත්ත බුදුම මහන්සියක් තියෙන ඔය ටික ඉවර කරගත්තට පස්සේ ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරිලා බලද්දි මේසේ පුදුම පාළුවක් තියෙන. මොකද අවුරුදු ගාණක් මේ මේසේ පිරීලා තිබුණා පොත්තනේ. දැන් නැහැ. මේ බලන්නකො එහා පැත්ත කෑල්ල. ওই කෑල්ලත් එනං අස් කළා මීමු. ඔය දිනේ අස් කරාට පස්සේ මෙතන තව චුටි ප්ලෑන්ස් ටිකක් තියෙනවා මගේ. ඒවා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒක ඉවර වෙච්ච ගමන් අපේ අම්මා අල්ලගත්තා මාව. මොප් කරන්න මුළු ගෙදරම. ගොඩ කාලෙකින් තමයි අම්මට මෙහෙම උදව් වෙන්න පුළුවන් උනේ. ඉතින් මම අම්මට මුළු ගෙදරම මොප් කරලා දුන්නා. මේ බලන්නකො කවුද ඉන්නේ කියලා. ඔය ඉන්නේ අපේ අම්මයි අප්පච්චි. අම්මගේ අප්පච්චිගේ වෙඩින් ෆොටෝ එකක් මට හම්බුණා. ඊට පස්සේ දැන් වොෂ් එකක් දාලා එහෙනම් අපි රිෆ්‍රෙෂ් වෙලා ස්කින් කෙයාර් කරන්නේ. ගොඩ කාලෙකින් මට මූණට මුකුත් කරන්න බැරි වුණා. මගේ පිම්පල්ස් එන්න ගත්තා, පැචස් තියෙනවා මූණේ. ඒකට කිසිම දෙයක් කරන්න බැරි වුණා. මම මූණ හොඳට ස්ක්‍රබ් කරගත්තා. මේ ස්ක්‍රබ් එකකින් මේක මේ ස්පීඩ් කරලා තියෙන උච්චර වේගෙන් ස්ක්‍රබ් කරන්න හොඳ නෑ. මම මේ විදිහට ස්ක්‍රබ් කරගත්තා මූණ ඉස්සරෝ. ඊට පස්සේ අපි මූණ හොදන් ඇවිල්ලා පැක් එක දාන්න. අපි පැක් එක හදාගෙන එමු. මම මේකට දාන්නේ කඩල පිටි, කස්තුරිකා චුට්ටකුයි, මී පැණි චුට්ටකුයි, දහි බින්දු දෙකක් වගේ දාලා මේ විදිහට හදලා මම මේක මුළු මූණටම ඇප්ලයි කරගන්නවා. මම මේක සාමාන්‍යයෙන් ගොඩක් කල් ඉඳන් මම ගොඩක් කල් ඉඳන් මම මේ පැක් එක මූණට පාවිච්චි කරනවා. හරිම ෂෝක්. ඒ කියන්නේ මම දන්නේ මට හරියනවා ඒක. එහෙනම් අපි විනාඩි 20ක් විතර තියලා මේක වොෂ් කරලා ආයෙත් හම්බෙමු. මම මේ දවස්වල පොඩි දෙයක් ස්ටඩි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මට මේ දවස්වල කරන්න කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ගෝල් එකක් නැතුව ජීවත් වෙනවා කියන එක හරිම අමාරුයි කියලා දැන් තේරෙනවා. මොකද මට ෆිල්ම් එකක් බලන්න හිතෙන්නේ නැහැ. මට නිින්ද යන්නේ නැහැ. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා පොඩි වැඩක් පටන් ගන්න ඕනේ මේ ඉඳලා හරියන්නේ නැහැ කියලා. මං පොඩි වැඩක් පටන් ගත්තා. ඒක මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඉස්සරහට. ඉතින් ටිකක් වෙලාවම ඉන්නකොට හොඳටම වහින්න ගත්තා. මම රූම් එක අස් කරනකොට මට පොඩි දෙයක් හම්බුණා. පොඩි කාලේ අපි හැමෝම කරපු දෙයක්. මම දන්නවා මේක බලන 90% විතර මේක නම් අනිවාර්යෙන් කරන්න ඇති පොඩි කාලේ. චංගුමි, දොංගි, සිරිමැටි සිත්තරාවි වගේ අර කොරියන් කතාවල ෆොටෝස් එකතු කරපු අය ඉන්නවද? මම නම් හරිම ආසාවෙන් කරපු දෙයක්. චූටි කාලේ මතක් වෙනවා. ඉතින් මේවා බලද්දි හරිම සතුටුයි.
ඒ වගේම තමයි මේ වගේ මම මෝඩ දේවල් ලියලා දෙනවා. ඒ කියන්නේ ඒවා මෝඩ දේවල් වුණත් හරිම ෂෝක් හරිම සුන්දරයි. ඒ කාලේ මතක් වෙනවා. ඉතින් හරිම රිලැක්ස් වෙන්න පුළුවන් ලොකු දෙයක් වුණා මට මේක. ඔහොම ටිකක් කළා හිටියට පස්සේ හවස් වුණා. මේ තියෙන හවස 6ට විතර මාර කළුවරයි. මොකද වැහි කළුවරත් එක්කම හින්දා වෙන්නේ නැති. චුට්ටක් කළා ඉඳලා අම්මයි මායි එකතුලා පොඩි රස් කෑමක් හැදුවා. ඒක නම් හදන එක නම් මම රෙකෝඩ් කරේ නැහැ. ඊට පස්සේ මගේ ටී ටයිම් එක වල ගන්න මම පුදුම ආසයි මේකට හේතුවක් දන්නේ නැහැ. මම හරි ආසයි මේ විදිහට ඉස්සර කාලේ කාටුන් බල ඒක බොන්න. ඉතින් ඔයාලට ගුඩාරියක් thank you මාත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නවට මාව subscribe කරාට ඒ වගේම comments කරනවට ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලටත් ගුඩාරියක් thank you හැමෝටම ගුඩාරියක් ආදරෙයි.